ඒක හරිනේ මාතියා. ඔබට පුරුදු වෙන්න පුළුවන් නේ. තව එන්න. බලන්න අපි කියලා. එන්න මාතියා එන්න. මාතියා. ඔන්න එක කපන්නද, රේවුල කපන්නද, මේකක් කොරන්නද? එහෙම නැත්නම් මහත්තයා අයිබ්‍රෝ හදන්න පුළුවන්, ෆේෂියල් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් රීබොන්ඩින් කපන්න පුළුවන්. මොකද කරගන්න ඕනේ? නෑ මට මේ ෆොටෝකොපියක් ගහගන්න. මෙතන තමයි වාඩි වෙන්නේ. පොඩියනේ. මේ එහා පැත්තේ කොමියුනිකේෂන් එක තියෙන්නේ. දන්නව නේද? කොමියුනිකේෂන් එක. අන්න ඒකට ගිහිල්ලා මෙන්න මේ ෆොටෝකොපි ගහලා ඉන්න මේ මහත්තයා. හරි. සෙලුන් එකේ ෆොටෝකොපි. නැත්නම් මාතියා. මං ගිහලා එන්න. ෂා. මාරු දැන. ඔයාලා සර්විස් එකත් හොඳයි වගේ. අනිවාර්යෙන් මහත්තයා. සැලෝන් මයි පැෂන් කියන්නේ ඒකනේ. ඕන කෙනෙක් දන්නවා. අපි මේ මසාජ් එක කරගමු. කරගමු. මසාජ් එක කරගමු. මේ මහත්තයා මේ ළඟද? නුදුරේ. බඳලා නේ. හරි කලින්. හොඳයි. මේ ෆොටෝකොපි ගන්න පොඩියනේ. මාතියා ෆොටෝකොපි එක තමයි ගෙනවා. වරුවක් ගියා ෆොටෝකොපි එකගේ. ඔව් දැන් තියෙනවා. මහත්තයනේ. පොඩිය මහත්තයා කියනවා අපේ කස්ටමර් දෙක මරු කියලා. මාරු තමයි. ඊයේ පොඩි ගියේ කණක් කැපලා ඉස්පිරි දානවා වරුවක් හිටියා මාතියා. මොනවද කියන්නේ? නේනේ මාතියා මං කිව්වේ මාතියා ඊයේ පොඩි එකෙක් මෙහෙට ඩිස්පෙන්සරි කියලා බෙහෙත් ගන්න ආවා. ඒක නිසා. මහත්තයා එන්න ෆොටෝකොපි. පොඩි වෙලාවක් දැන් ඒකෙන් කියනවා. මහත්තයා දන්නවද? ගියවන්න ආවේ. ඔව්. මම තමයි මසාජ් කරේ. අර පොල මසාජ් කරපු සීන් එක අහුණා. මට මේ ජොබ් එක නැතුණා. ඔය පොඩියෙන් දන්නවා. ඇත්තද? ඔව්. මිරිස්කුළු සීන් එකට අහුණානේ. මාතියාට කෝල් එක. මොකද පොඩියෙන් මේ වැඩක් කරනලාට මාතියාට කෝල් එක. හොයන්න. දන්නා මාතියා කෝල් එක. හෙලෝ. හෙඩ් ඔෆිස් එකේ නෝන. කියන්න නෝන. මොකෝ මේ? ඔය පොඩි එකා මේ දැන් මේ ට්‍රිප් එක ගන්න යාළුවොත් එක්ක මේ වැස්සේ දැබක නාන්නේ කොහෙද මේ වැස්සේ ලැබුණ නාම යන්නේ මේ දැන් සමහරක් කරාට කිමුල එක්කේ මේ තෝ දැබක අතර මේ මාත්‍ය බෙල්ල මතක් කරලා බෙල්ල හරි මාත්‍ය මේ මම වැඩ කරනවාට මගේ යකා උස්සන්න එපා කියනවා හොඳද මම දැන් මේ ළඟ හිටියනම් ගාන කොහෙ මට